චුල්ලකම්බ විභංග සූත්‍රයට අනුව දීර්ඝායුෂ්ක වීමට හේතුව ලෙස දක්වලා තියෙනවා ප්‍රාණඝාතයෙන් වැළකීම. ප්‍රාණඝාතයේ සිද්ධ කිරීම අල්පායුෂ්ක ජීවිත ලබන්නට හේතු වෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම දීර්ඝායුෂ්ක ජීවිත ලබන්නට හේතු වෙනවා. ඒක සුළුපටු දෙයක් නෙවෙයි ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියලා කියන්නේ. ඉතින් ප්‍රාණඝාතය ගත්තම සාමාන්‍යයෙන් ඉතින් මදුරුවා මැරීමේ තැන ඉඳලම සලකන්නට ඕනේ. කූඹියෙක් මරනවා තැන ඉඳලම සලකන්නට ඕනේ. නැතුව මේ ප්‍රාණඝාත කරන ඒකෙදී අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවයේ තියෙනවා සත්වයාගේ ශරීරයේ මත හා ගුණ මහන්තය උඩ. නමුත් ප්‍රාණඝාතයෙන් වැළකෙනවා යනු කිසිදු සතෙකු ඝාතනය කරන්න ඒ කියන්නේ ඇඟේ බහුව මැදුරුවත් මරන්න නැහැ කියන තැනට එන්නට ඕනේ. ඒක තමයි නියමටම සීලයක් ආරක්ෂා කරනවා කියන එකේ තේරුම. යම් කෙනෙක් මේ විදිහට ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා නම් ඒ පුද්ගලයා කරන කර්ම සුළු නමුත් කර්මය ප්‍රතිසන්දියක් දුන්නොත් දීර්ඝායුෂ්ක ජීවිතයක් තමයි ඇති කරවන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකීච්ච නැති ප්‍රාණඝාත කරන කෙනා ලොකු දන් දීලා සල්ලි වේදම් කළා දෙනවා වෙන්න පුළුවන් දාන ආදී දේවල් ගොඩක් ගුණධර්ම පුරුදු කරනවා වෙන්නට පුළුවන්. නමුත් ඒ කර්ම ප්‍රතිසන්දි ලබා දෙනකොට ලැබෙන්නේ අල්පායුෂ්ක ජීවිත. ඒකට හේතුව තමයි ප්‍රාණඝාතයෙන් වැළකෙනකොට අපේ චිත්තසංතානයේ යම් පරිවර්තනයක් යම් වෙනස් වීමක් සිද්ධ වෙනවා. ගුණාත්මක වෙනස් වීමක්. ඒක ධනාත්මකයි. ඒ නිසා ඒ වෙනස්කම උඩ හටගන්න කුසලය දීර්ඝායුෂ්ක ලබා දීම අතින් ප්‍රබලයි. අනිත් අතින් නෙවෙයි. ඒ නිසා එයින් ලැබෙනා වූ ප්‍රතිසන්දිදායක ජීවිතය බොහෝ කල් පවතිනවා. ප්‍රාණඝාතයෙන් වැළකුන් නැති කෙනා ප්‍රාණඝාත සිද්ධ කරන කෙනාගේ චිත්තසංතානයේ යම් විකෘතියකටපත් වෙනවා. ඒක උඩ කරපු ප්‍රබල කුසලයක් දීර්ඝායුෂ ජීවිතයක් ලබා දෙන්නට සමර්ථ වෙන්නේ. අල්පායුෂ්ක ජීවිත තමයි ලබා දෙන්නේ. මේක තමයි අපි චුල්ලකම්බ විභංග සූත්‍ර අනුසාරයෙන් ඒ කර්මය ඒ දීර්ඝායුෂ්ක අල්පායුෂ්ක බව විස්තර කරන ක්‍රමය. ඒ වගේම අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් අන් අයට හිංසා බහුලයි කියලා. ඒ సంతානේ යම් වෙනසක් සිද්ධ වෙනවා. ඔහු කරපු කුසලයකින් ප්‍රතිසන්දි ගන්නකොට හොඳ ජීවිතයක් ලැබුවොත් ලෙඩ දුක් බහුලයි. අනුන්ට කරදර කරන්නේ නැත්නම් හිංසා කිරීමෙන් වැළකීච්ච කෙනෙක් නම් ඔහු කරන කුඩා කුසලයේ නමුත් ලබා දෙන්නා වූ ජීවිතය නිරෝගී ජීවිතයක්. කවුරු හරි කිපෙන සුළුයි නිතරම කේන්ති ගන්නවා. මේ කෙනා කුසල් කරනවා. ඒ ලබන්නා වූ ජීවිතවල මොකද්ද ලොකු අඩුපාඩුවක් තියෙනවා. අවලස්සන රූපයක් ලබනවා. ඒක ලොකු ජීවිතේට තියෙන හානියක්, පාඩුවක්, ආකර්ෂණය නැතිවීම. හැබැයි කවම කෙනෙක් මෛත්‍රී සහගත නම් නිතරම මෛත්‍රී වඩනවා නම් ඉවසන සුළු නම් ඒ Tamanට ලැබෙන දෝෂාරෝපණ ආදී ඉවසනවා නම් ඒ సంతානයේ ලොකු වෙනස්කමක් සිද්ධ වෙනවා මුළු චිත්ත సంతානේ. ඒක නිසා ඒ කෙනා කරපු කුඩා කුසලයෙන් ප්‍රතිසන්දි ගත්තත් දුප්පත් ගෙදරක ඉපදුනා වෙන්න පුළුවන්. හැබැයි ලස්සන රූපයක් ලබනවා. ඒක විශේෂානිසංසය. ඒකෙන් තව එකක් තමයි ගම්මේ වෙන්නේ බලන්න. අපි කියනෝනේ සාමාන්‍යයෙන් සීලේක පිහිටා කරන කුසලයේ ප්‍රබලයි කියලා කියනෝනේ. මේ තමයි පරියාය. සීලේක පිහිටනකොට අපේ సంతානේ ලොකු වෙනස්කමක් සිද්ධ වෙනවා. ඒ සීලයක පිහිටනකොට අපේ සිත තදංග නිර්වාණයකටපත් වෙනවා. කෙලෙස් වලින් මිදිලා. එතකොට මේ සිතේ ඇති වෙන කුසලය එක්තරා ක්‍රමයකට ප්‍රබල වෙනවා. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් පින්කමක් කරන්න කලින් දානයක් දෙන්න කලින් සීලයක් සමාදන් කරවන්නේ. නිතරම උදේට සිල් ගන්න කියලා කියන්නේ. අපි මේ සීලය සමාදන් වෙලා ආරක්ෂා කරගෙන ඉඳලා නම් ඒ කුසලයේ සිද්ධ කරන්නේ. ඒ කුසලය මහත්ඵල වෙනවා. ප්‍රබල වෙනවා. අර අකීර්ති පඬිතුයෝ ඒකනේ. අර මුළු මේකක්ම අතහැරලා නේද? රන් රුවන් මුතු මැණික් සියල්ල දන් දීලා අන්තිමට ගිහිල්ලා කැලේක දූපතක සාමාන්‍ය ලොකු සංසනම් කියනවා ලංකාව ආශ්‍රිත දූපතක් කියලා. ඒ දූපතේ ගිහිල්ලා තපස් රකින්න. ඒ තපස් රකින්නකොට අන්තිමට තියෙන කරකොර ටික කල්පනා කරනවා මම දැන් සීලයක ඉන්න නිසා සීලවන්තව දන් දුන්නොත් ඒක ප්‍රබලයි සීලයක පිළිපදලා නැති වෙනවා. ඒ කියන්නේ තපස් ආදී සීලයක්, තාපස සීලයක් ආරක්ෂා කරනවා. දස සීල උපරිම ලෙස රකින්නවා. ඒ වෙලාවේ තමයි සක්‍ර ඇවිල්ලා කරකොර ටික අර දන් දෙන්නේ මනුස්ස වෙස්ෙන් ආවට පස්සේ. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ සීලයක් ආරක්ෂා කරගෙන දන් දීම සිද්ධ කරනකොට ඒකෙන් කියන්නේ නැහැ දැන් සීලයක් ආරක්ෂා කරන කෙනා පොඩි දෙයක් දුන්නා අරයා ලොකු වස්තුවක් දුන්නම වස්තු ප්‍රමාණ වශයෙන් ගත්තම අර දානේ ප්‍රබලයි. රුපියලක් දෙනට වඩා රුපියල් දෙකක් දෙනක අනිවාර්යෙන් ප්‍රබලයි. මොකද ඒකේ චේතනා මහත්වය වැඩි. වෙන වෙන ක්‍රම වලින් අපිට ඒකේ ආනිසංස වැඩි කරගන්න පුළුවන්. නමුත් කුසලය ගත්තම දෙන ප්‍රමාණය අනුව තමයි ප්‍රධාන වශයෙන් තීරණය වෙන්නේ. දෙන ප්‍රමාණය ඊටාම වැදගත්. කොච්චර ප්‍රමාණයක් Taman දෙනවද කියන එක. ඒක Tamanට තියෙන ප්‍රමාණයට සාපේක්ෂව දීමත් යම් ක්‍රමයකට බලපාලා තියෙනවා. දාන කර්ම ගැන අපි කතා කරනකොට. නමුත් අර සීලේක පිහිටා සිටීම නිසා
මේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ කියනා වගේ වෙන වෙන ක්‍රමවලින් කුසලය ප්‍රබල වීමක් වෙනවා. මොනවද? ඒ කුසලයෙන් උපදින්නා වූ ජීවිතය දීර්ඝායුෂ්ක වෙනවා, ලස්සන රූපයක් ලබනවා. මෙන්න මේ ආදී ක්‍රමවලට ඒකෙන් ලොකු ආනිසංස ටිකක් හිමි වෙනවා. එතකොට මේ විදිහට කවුරු හරි කෙනෙක් අකුසල ප්‍රාණඝාතයෙන් වැළකීලා කුසල කර්ම කරාම ලබන්නා වූ ජීවිතය මොකද වෙන්නේ? දීර්ඝායුෂ ජීවිතයක් බවට පත් වෙනවා. අපි ඒකත් තේරුම් ගන්නු යම් ක්‍රමයකට. ඔහුගේ ජීවිතය දීර්ඝායුෂ ජීවිතයක් බවට පත් වෙනවා. දැන් මේ ලස්සන රූප ආදී ලැබිච්ච එක අපි අයින් කරමු. කොහොමද අපි ඒක විස්තර කරන්නේ? ප්‍රාණඝාතයෙන් වැළකුණා කවුරු හරි කෙනෙක්. ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා මොකද වෙන්නේ? මේ චිත්ත සංතානයට යම් බලපෑමක්. ඒ බලපෑම හේතු කරගෙන අපි හිතමු මෙයා දානයක් දුන්නා කියලාද? මේ දානය නිසා ප්‍රතිසන්දියක් ගන්නවා. මේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ කුසලය නිසා මේ චිත්ත සංතානයට ලොකු බලපෑමක් ඇති වුණා. ඒ නිසා මේ දානමය කුසලය යම් ක්‍රමයකින් බලවත් වෙනවා. ඒ සීලමය ප්‍රාණඝාතයෙන් වැළකීම කියන සීලයෙන් මේ දානේ උපස්තම්භනය ලබනවා. සීලය කියන එක ඉතාම වැදගත්. සීලය කියන එක වැදගත්කම් පෙන්වච්ච තැනක්. සීලය කියන එක සමහරලාට හිතෙන්න පුළුවන් අපි සිල් සමාදන් වෙනකොට විතරද සීලය තියෙන්නේ. දැන් මේ නිකන් අපි හිතමු සිල් සමාදන් වෙච්ච කෙනෙක් ගෙදර උයනවා කියලා. නැත්නම් එයා පොතක් කියවනවා කියලා. ඒ වෙලාවේ සීලයක් හිතේ නෑ. සීලයක් සීල චේතනාවක් නෑ. නමුත් එයා සීලවන්තද නැද්ද? සීලවන්තයි. මොකද හේතුව ඒක නිර්වාණ ක්‍රමයට විශ්ල කරන්න. තදංග නිර්වාණය. ඒ කියන්නේ යාගේ සිතේ තියෙන කෙලස් ටික සංසිඳිලා තියෙන්නේ. තදංග නිර්වාණයට සිතපත් වෙලා. ඒ කෙලස් ටික නැවත උපදින තාක්කල් ඔහුගේ සිතේ විමෝක්ෂය පවතිනවා. ඒ මිදීමෙන් පවතිනවා. ඒක චිත්ත සංතාන ලොකුට බලපාන. චිත්ත සංතාන ප්‍රබල බලපෑමක් ඇති කරනවා. ඒ බලපෑම නිසා එහි හට ගන්නවා නම් යම් කුසලයක්. ඒ කුසලයට ඒකේ දායකත්වය දිනක ප්‍රබල වෙනවා. ඒ නිසා තමයි සීලවන්තයා කරන හොඳ දේවල් ප්‍රබලයි කියලා කියන්නේ අපි සාමාන්‍ය. දුස්සීල කෙනෙක් කරනකොට හොඳ දේ ඒකේ දුර්වලත්වයක් හට ගන්නවා. ඒ సంతානෙන් බලපෑම දෙන්නේ. ඒ නිසා සීලය ඉතා වැදගත්. සීලය කියන එක ඉතාම වැදගත් කුසල අපේ ජීවිතවලට. ඒ නිසා මේ සීලයෙන් මේ දානි උපස්තම්භණය වෙනවා. මොකද උනේ සීලය නිසා චිත්තසංතානයේ යම් ධනාත්මක වෙනසක් වුණා. ඒ නිසා දෙන දාණය ප්‍රබල වුණා. ඒ ප්‍රබල වෙච්ච දාණයෙන් උපදින ශරීරය, ප්‍රබල වෙච්ච දාණයෙන් උපදින ශරීරය දීර්ඝායුෂ්කයි. ඒ ජීවිතයේ දීර්ඝායුෂ්කයි. ඒකට මොකද්ද හේතුව? ප්‍රධානම හේතුව තමයි මේ ශරීරයේ නිරෝගී. ශරීරයට බොහෝ කල් යන්නට පුළුවන්. සමහර ජීවිත තියෙනවානේ කොච්චර වයසට ගියත් නේද? හොඳ ලස්සන පෙනුමෙන් නිරෝගීව සමහරු කණ්ණාඩි පාවිච්චි කරන්නේත් නැහැ නේද? ගොඩාක් කල් ගිහිල්ලා ඊටාම හොඳට ගත කරන ඕන දෙයක් දිරවනවා කන්න පුළුවන්. ඕන දුරක් යන්නට පුළුවන්. ඒ වගේ හරි නිරෝගීමත් ජීවිත තියන අය ඉන්නවා දීර්ඝායුෂ්ක වෙලා. ඊට පස්සේ ඒ වගේම ඔවුන්ගේ ශරීර ලෙඩ රෝග වලට ඉක්මනට ඔරොත්තු දෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ කරපු කර්මය මේ ජීවිතයට ලොකු උපස්තම්භනයක් සිද්ධ කරනවා. ලොකු උපස්තම්භනයක් සිද්ධ කරනවා. මොනවද? ධනය, ධාන්‍ය ආදී ලබා දෙමින්. ඒ වගේ උපස්තම්භන. ඒ උපස්තම්භනය සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ සීලයෙන්ම මේ උපස්තම්භනය කරා වෙන්නත් පුළුවන්. ප්‍රතිසන්දිදායක කුසලයෙන්ම ඒ උපකාර ටික ලැබුණා වෙන්නත් පුළුවන්. ප්‍රතිසන්දිදායක කුසලයෙන් ජීවිතේට උපකාර කරනකොට අපි චතුර්විධ කර්ම න්‍යායෙන් උපස්තම්භනය කියලා කියන්නේ නැහැ. ඒක එක්තරා න්‍යාය ක්‍රමයක්. ඒකට කියන්නේ නැහැ. අපි උපස්තම්භනය විස්තර කරන්නේ මම මෙන්න මේ කරුණක් කියන්නේ. උපස්තම්භනය කියන එක අර ජනක උපස්තම්භ උපපීලක උපඝාතක කියන ක්‍රමයෙන් ගත්තම හැමතිස්සෙම ප්‍රතිසන්දිදායක කර්මයෙන් අන්‍ය කර්මයකින් තමයි උපස්තම්භනය සිද්ධ කරන්නේ. ප්‍රතිසන්දිදායක කර්මයෙන් තියනවා දේවල් ලබා දෙන්නට, ජීවිත පරිස්කාර ලබා දෙන්නට හැකියාවක්. ඒකට උපස්තම්භනය කියලා කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒකනේ රේරුකාණ ස්වාමීන් කියන්නේ මහාන වෙන්න යනකොට සමහරු බය වෙනකොට බය වෙන්න එපා. මේ සල්ලි හැම අතහැරියත් මේ ප්‍රතිසන්දිදායක කර්මය නිසාම මොනවා හරි සාමාන්‍යයෙන් සත්වයන් ලොකු අකුසලයක් තිබුණ නැත්නම් සාමාන්‍යයෙන් මොනවා හරි ලැබෙන්න ක්‍රමයක් සකස් වෙනවා. ප්‍රතිසන්දිදායක කර්මයේ තියෙන හැටියාවක් ඒක. ඉතින් සමහර කෙනෙක්ට ඒක නොවෙන්නට පුළුවන් කලාතුරකින්. නමුත් සාමාන්‍යයෙන් ඒක වෙන සිද්ධියක්. ඉතින් ඒ නිසා මේ ඒක වෙනම ක්‍රමයකට විස්තර කරන්න. ඒක කර්මය කියන එකේ নানা ණය ක්‍රම තියෙනවා විස්තර කරන. ඉතින් එකක් තමයි දැන් මේ සීලයෙන් උපස්තම්භනය වුණා දාණය. ඒ නිසා මෙයාගේ ජීවිතේට අවශ්‍ය දේවල් පහසුවෙන් ලැබීමත් සිද්ධ වෙනවා. ඒක දාණය නිසා වුණා වෙන්න පුළුවන්. සීලයෙන් කරපු බලපෑම නිසා වෙනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි සීලයෙන් උපස්තම්භනයක් ලැබුවා කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ.
ඒ වගේ මෙයාගේ ශරීරයේ රූප නිරෝගී බොහෝ කල් පවතිනවා. ලෙඩ රෝග වලට ඔරොත්තු දෙනවා. වසංගතයක් වුණත් ඔරොත්තු දෙන්න පුළුවන්. මේ තමයි එතකොට වෙන්නේ මොකද්ද? මේ සතර ප්‍රත්‍යයෙන්ම හටගත් රූප වලට තමයි මේ බලපෑම සීලයෙන් කරලා තියෙන්නේ. කර්මජ රූප වලට විතරක් නෙවෙයි ප්‍රධාන වශයෙන් ඍතුජ රූප පරම්පරාවට මේ බලපෑම සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා මේ කර්ම ප්‍රත්‍ය කියන එක යටතේ මේ සියල්ල ගැනෙනවා. ලස්සන රූප ලැබීම, දීර්ඝායුෂ්ක රූප ලැබීම, නිරෝගී රූප ලැබීම, හැඩයෙන් යුක්ත රූප ලැබීම, ලස්සන හඬ ඇති කරන රූප ලැබීම මේ සියල්ලක්ම පැහැදිලි වන්නේ කර්මයෙන් මේවා කෙරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් කර්මයේ මේ රූප වලට බලපෑවා කියන එක. මොකද්ද මේ හැමතැනම කතා කරපු ප්‍රධාන රූප ටික? ඍතුජ රූප. කර්මජ රූප නෙවෙයි ඍතුජ රූප. හැබැයි මේ ඍතුජ රූප ප්‍රබල වශයෙන් ඊටාම බලවත් ලෙස කර්මයේ බලපෑමට ලක් වෙච්ච රූප ටික. කර්මයේ බලපෑමට ලක් වෙච්ච රූප ටිකක්. ඒ නිසා මෙතන කම්මප්පච්චේ යනු වෙන ක්‍රමයකට කිව්වොත් කර්මජ රූපවල බලපෑමට ලක් වෙච්ච සියලුම රූප ඍතුජ රූප විතරක් නෙවෙයි සියලුම රූප ප්‍රධාන වශයෙන් ඍතුජ රූප. හරිනේ? කර්ම ප්‍රත්‍යේ කර්මයේ බලපෑමට ලක් වෙච්ච සියලු රූප නැත්තම් ප්‍රධාන වශයෙන් ඍතුජ රූප.